Nice. Not me, not me. Anggia. not me not me not me Not me, not me, not me, not me. කැරි පොඩි එකා ඊ දැන් ඊ මට ආරංචියක් වගේ ඔබ හොඳ වෙලා දැන් අයියේ පකින්නෙත් නෑ කියලා එහෙම ආවේ Nè, ini kau begini. මූක ලස්සනට කතා කරනවා වන්ද කටහඬත් එක්ක ලස්සන වෙලා නේ නිවිලා නේවා. Eh, මූ නිවිලා වම්බිලා ඉන්නේ. ඒවලේ ඒර අයියේ කියලා කතා කරපන් Nah, iya tamai tinggal. Ini මේ පොඩි කැන්නට මොකද්ද වගේ වෙලා තියෙන්නේ ඒක නම් පන්නිකා. අර උල්ගෙන දැන් කතා කරත් ටිකක් ඒ බිල්ලා. ඈ බිල්ලෝ. මූ ඉතර කතා කරපු විදිහ හොඳයි බං දැන් කතා කරන හැටි නිකන් අසහනකාරයෙක් වගේ. ඒකේවා nè ini đang lagi game ganet nè. Audio ini. නේද ටොපා ගේනද මේ මූ අලහන් කෝයි මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ මොන පින්නේද බොයි වෙදාර දාගයා කියන එකේ හිටියේ නෑ කියලා මේක කරා මේ හඳුන් කූරු ගහලා මගුලන්නේ මේක Wah, account gimana itu? ඔයා මූ ඔයා account එක ගානේ නැද්ද? කිරියාත නැන්නේ මූ දෙන්නේ මූ වෙනස් වෙලා වා. කෙල්ල මූව හදලා වා. Aneh kello na aneh. අම්මේ සතියකට සතියෙන් මම මේ කියලා තියෙනවා බං මේ කාමරේ හඳුන් කූරු පත්තු කරන්න ඉපාගේ දැන් බලපංකො මෙතන දැන් දේවාලයක් වෙනවා දැන් එමල්ලි පුකෙන්ද මොනවද පුකෙන්ද පුකෙන්ද එහෙම ගත්ද ඌවා මේ මොකක්ද අර කන්නේ මැරිලා ඉපදුනා වගේ මුගේ කතාව මූ වෙලා මං කිව්වේ ඒකනේ. ඒකේද නෑ මං එන්නේ අනේ අනිවාර්යෙන් යන්නේ තේරුම් ගත්තම අර හැමදේම වෙනස් වෙනවා නෑ අනේ දේවල් තියෙනවා ඒක ඒ කියන්නේ දේවල් තියෙන සමහර දේවල් තියෙනවා කවදාවත් නැතුව තේරුම් ගත්තොත් ඒ දේවල් හැදෙනවා කියන්නේ එහෙමද අනේ උඹගේ අනිත් කැඩිච්ච පෙට්ට හදන්න පුළුවන් ඔය දැන් ඒකත් පුළුවන් බං. ඔව් මම දැක්කා මොකද්ද ටැබ්ලට් එකකින් හදන්න පුළුවන් කියලා අනේ ඔයාගේ සරුවල්සකට වගේ නෑනේ අනේ පැංචු මොකද වෙන්නේ වාත් ගොඩවා ගොඩ ගාලින් නෑ මම ඒකේ මොකල්ලි පිටිපස්සෙන් ගැහුවා මොකද මල්ලි ඉතින් වෙන්නේ ඉතින් නෝන්නේ කි ඔය ගේම් ගන්න අප්පා මොනවාරි කිව්වේ අනේ ඒකනේ වල්ලි ඔය දැනට එකක් මැච්චයක් ගහලා පැයට එක කාටද ගහන්නේ මල්ලි නේද පැයට එක කාටද ගහන්නේ අපි ඒ පොඩ්ඩ චුට්ටක් දෙන්නවා ඔබ විතරයි. අන්න අපුරු වෙන්නේ නෑ මම මාර කේසෙක් මම අවදානෙ නෙවෙයි ඉන්නේ ලයිව් එකෙන් බලන්නේ ගොල්ලෝ නෑනේ එක්කෙනෙක් කල්ලන්නේ ආටි ඒ බං හම්බ නැත්තේ? අඩෝ මං ඉස්සෙල්ලා ඕපන් කරලා මේව කරද්දි බැරි වුණා ඔයි අඩෝ සමාවෙන් බා ඒ වගේ ඩැමේජ් උත් ගෙන්දුවා අනේ මල්ලි වගේ ඒක නේ ආරෙන් කැරි බොටෙක් නේද මල්ලි කැලි පොංගිය කියලා පරණ ලකියවල් නෑ නෑ ඌ හැදිලා ඉන්න දැන් ඌ පජා භාවනා මධ්‍යස්ථානයක වචන් කත්රු වෙලා ඉන්නේ බිල්ලයියා මේ වන්න සොයක්වත් ගන්න ආසයි ගහන්න ගොඩ ගන්න බිල්ලයියා දගවල්ලේ ප්ලේ කරන්න යම ප්ලේ කරන්න යම මේ අවුලක් නැහැ ඒකේ ෂේප් චුට්ටක් පුළුවන් ඒ කියන්නේ උඹ
unwanted. දඟමල්ලි දැන් එතකොට ගේම් ගහන්නේ නැද්ද? ආයෙ නෑ මම වැඩි ආස නෑ අයියේ දැන් වැඩි ගේම් තේරුම් දැන් මොකද්ද ගහන්නේ අතේද? නැහැ අයියේ මේ එක්සෑම් දින ඒ වල වැඩත් එක්ක පොඩ්ඩක් අමාරු ගේම් ගන්න. මේ පොංගේ අකෝ මේ ඉන්නේම ඈ ලාබන සදේට බ්‍රෝකන් මල්ලිට ඕඩර් නෑ නෝමන්ට කියලා දුන්න ඔක්කොම අනේ මන්ද ඒ නමයක් අක්ක දැම්ම නැත්නම් වැඩක් නැහැ ඉතින් ඒක නේද මල්ලි මල්ලි දැන් පුකේ ගෝරියම ගානවා කියලා ආරංචියක් ආවා ඒ නෝනේ චෝ මල්ලි දැන් CS විතර ගහන්නේ මම දැක්ක ඉස්සෙල්ලා දැන් CS ගහනවා ඒක තමයි අයියෝ මම කිව්වේ ඒ කියන්නේ ගේම් එකේට එනවා මැච් එකක් ගහලා ඔප්ෂන් අනේ මල්ලි යන් දෙපාර ගහපු ගමන් අමාරුයිද මල්ලිට දනිස්සේ පන්න තියෙනවද දන්නේ නැහැ නේද ගේම් එක ගන්න නේද මල්ලි හරි මල්ලි මල්ලිට දෙපාර ගහපුවම අමාරුයි නේද කියන්නේ නේ අර ඉස්සර වගේ ලයිව් දාන්න නැද්ද වෙලාවට දානවා මල්ලි ඔයාලත් උනත් දාගන්න මල්ලි දැන් ඇල්ලින්ගේ පුකේම බලන්න යන්නේ නැද්ද දැන් ආසනේ යන්නේ මොන්ට ඇල්ලිනුත් මේ ගොඩගාලින් කතා වෙන්නේ අර අන්තිම දවස මොකද්ද පෙරේද දඟලින් ආයෙ කතා කරේ හලෝ මොකද්ද අන්තිමට අපි දෙන්නා කියලා තමයි පෙරේදද වෙන්නේ දඟයට දෝනි කුම්කුවක් දීලාද කොහෙද එහෙමයි නෑ එයා එහෙම නෑ යන්නේ ඔයා අනේ ඒ කියන්නේ නෑ ඒ කියන්නේ මේ වයසින් කෙල්ලෙක් දාගන්නේ ඒ කියන්නේ සමහර අයට අර එන ලොකු වැඩක් ඒ වගේ තියෙනවා ඉතින් මට නම් එහෙම නෑ මම මෝඩ වැඩක් කියනවා ඒතර ඔයාලා කොහොමද දැන් ඔයාලා මොකද්ද ඔයාගේ ලොකු වැඩේ මේ කියන්නේ ඒකන ඔයාගේ මල්ලි දැන් ඔයාලා දැන් කියන්නේ ඔයා දැන් මොකද්ද ඔයාගේ ඔයා හැමදේම තීරුම් අරන් ඉන්න කෙනෙක් හැටියට ඔයාට තේරෙන්නේ මොකද්ද මේ අපි දැන් මේ වයසට අපි වැඩක් කියලා නිකන් අපි හිතලා නිකන් එක එක දේවල් කරනවා ඒ කියන්නේ අයියෝ ඒ කියන්නේ මල්ලි අපි දැන් අර කෙල්ලෙක් ටෝක් කරනවා කෙල්ල දෙක තුන දාන් ඉන්න ඒ වගේ දේවල් තමයි අපි හිතන්නේ වැඩ කියලා. දැන් අපි මම ඔයාගෙන් අහන්නේ මල්ලි දැන් ඔයා සියලු දේ තේරුම් ගත්ත කෙනෙක් හැටියට ඔයාට මොකද්ද මේකට කියන්න තියෙන්නේ? දැන් අපි ලයිව් එකේ ගොඩක් අය පොඩ හිටපන් ප්‍රශ්නේ අහන්න. මේ ලයිව් එකේ ගොඩක් අය ඔයා වගේම කලින් ඔයා හිටිය විදිහට තමයි හිටියේ. කියන්නේ කෙල්ලෝ දෙක තුන දාගෙන ඊට පස්සේ කට්ටිය එක වල්ලි දාගෙන බැනගෙන ගේම් එක ජීවිතේ කර ඒ වගේ ගොඩක් අය හිටියා. ඉතින් ඔයාට මොකද්ද මේවට කියන්න තියෙන්නේ? ඔයා තේරුම් ගත්ත දේත් එක්ක කියන්න. එහෙම අයියේ ඒ කියන්නේ ඒක කාලයත් එක්ක ඒක තේරෙනවා සමහර අයට. සමහර අය මේ වන්නේ. ඒක තේරුම් ගත්තා නැති වෙනවා. දැන් මාර්යාගේ ලොකු මේක තමයි සමහර අය මගේ වයසින් සමහර අය ගොඩක් හිතනවා අයියේ එල්ලෙක් දාගත්තම වැඩක් කරාම ලොකු දෙයක් මට එල්ලෙක් ඉන්නවා. එහෙම නිකන් මට ඒක හරියන්නේ. දැන් ඒතර මල්ලි හිතන් ඉන්නේ ඒ කියන්නේ කෙල්ලෙක් දාගන්න එක මල්ලිට හිතෙන්නේ එහෙන මෝඩකමක් කියලා නේද? ඒ කියන්නේ නෑ අයියේ ඒක දාගන්නේ හැටි කෙල්ලෙක් ඕනේ අයියේ. මං කියන්නේ දැන් මේ වයසේදී සාමාන්‍යයෙන් මට අනේ මන්දයි. ඒ කියන්නේ මේ භාෂිතේ මල්ලිට ඕන කවුද එතකොට කොල්ලෙක්ද එහෙම නැත්නම් නෑ ඒ කියන්නේ මම ස්ටඩි කරනවත් එක්ක මට ඕනේ නෑ කිව්වා. හරි මල්ලිට කෙල්ලෙක් ඕනේ නෑ. ඇත්තටම මේ මල්ලි ඇත්තටම ජීවිතේ ගොඩක් තේරුම් අරන් ඉන්නවා. ඒක ඇත්තටම අපිට ගොඩක් පැහැදිලි. ඒකම chat එකේ අහනවා මේ දඟයා ගුද පැංචෙක් වෙලාද? ඒක තමයි යන්නේ සෑහෙන්න ආය ආන දින දඟයා බූටක් කාලා වගේ කියලා ඒ වගේ කමෙන්ට් යනවා. ඒකට ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ? මං බූට් කන්න කියලා කියාලු නෑ. අනික මොකද්ද ගුණ පැංච කියන්නේ මම දන්නේ. ඔයා බුද්ධ මාර්ගයවත් දන්නේ නැද්ද එහෙනම්?
ගොඩ මාර්ග ගන්නවා ඔව් ඒක වැන්දින්නේ ගන්නවා එතකොට දැන් මල්ලි මේ අපි මෙහෙම ගමුකෝ දැන් මල්ලි දැන් හැමදේම තේරුම් ගන්න ඉන්න කෙනෙක් විදියට එතකොට අසභ්‍ය වීඩියෝ පට දැන් සමහර අය එනිමේට ගහන්නකෝ මල්ලි ගහන්නත් දන්නවද දන්නේ දැන් හොඳට මල්ලි හරි ගහලා හොඳටම ගහලා හරියට හරි මේ එතකොට මල්ලි මේ අසභ්‍ය වීඩියෝ පට ලයිව් එකේ අයගේ භාෂාවෙන් කියනවා වැල් බලන එක ගැන මල්ලි මොකද්ද කියන්නේ? ඇත්තට මල්ලි ජීවිතේ තේරුම් ගන්න කෙනෙක් ඇටියට ලයිව් එකකටත් මේක වැදගත් වෙයි. සාමාන්‍යයෙන් කෙනෙක්ට මේට හිල් කරපන්. ඔව්. අර නිකන් මේ වගේ දෙයක් දැනෙද්දී අයියේ යන්දර කියන්නේ අනිවාර්ය දෙයක්. ඒ කියන්නේ මල්ලි වුණත් කියන්නේ අපේ ගහන්න කියලා නේද එතකොට? ඔව් හරි. ඒතර මල්ලි ඔක්කොම තේරුම් අරගෙන මේ මල්ලිට ඒක තේරුම් ගන්න බැරි වුණා නේද? මොකද්ද? ඒතර මල්ලි ජීවිතේ තේරුම් ගත්ත කෙනෙක් හැටියට ගත්තොත් මල්ලිට ඒක තේරුම් ගන්න බැරිද දැන්? කියන්නේ ඒක මල්ලි කියන්නේ හොඳයිද? සාමාන්‍යයෙන් අයියේ ගොඩක් ලොකු අර දුක්ඛ ස්ට්‍රෙස් තර එහෙම නිකන් එහෙම දැනෙද්දී අයියේ ඒක අනිවාර්යයි. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් ස්වංගින්දනයක් යෙදෙන එකෙන් අර පොඩ්ඩක් ඒක නෝමල් වෙනවා. ඔව් මල්ලි. මේ මන් තව එකක් ගහලා යන්න ඕනේ. මොකද තියෙන පොඩි මේක. දැන් ඒතර මල්ලිට කිල්ලෙක් එහෙම නැද්ද? අන්නේ ඒව වැඩි ආස නැහැ. මල්ලි දැන් ඒතර ආස මොනවටද? මම ගොඩක්ම දැන් මම ආසයි පොත් කියන්න අයියේ. ඌය මොකක්ද පුරුටි වන්තිය. මල්ලි කියන ආසයද නිකන් මේ මේට් වගේ නිකන් මේට් එහෙම ආතනේ අයියේ. මේට් ඔයි මේ දෙන කතාවේ ඒ පොඩ්ඩක් ආසාව තිරම සම්මුට පොඩ්ඩක් අහපන් ප්‍රශ්නයක් එම අහපන් මුගෙන්. නේද? මේ විනාඩිය දෙක